හෙලෝ අයිබොන් වෙලාව රෑ 9:52.76 මන්ඩේ දවස. අද අපි මේක ටොපික් අපි පොඩි නිකන් බුලක් ගහන්න මේක කතා කරන්නේ. දැන් ගොඩක් මේ ට්‍රේඩින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මේක දැන් මේක ප්‍රොමෝට් කරන පිරිසක් ඉන්නවනේ. ඒ කියන්නේ මේකෙන් සල්ලි හොයන්න පුළුවන්, මේක මරු ෂෝක් කෝටිපතිය වෙනවනම් sorry කෝටිපතිය වෙන්න පුළුවන්, ජීවිතේ ගොඩ යන්න පුළුවන්, සැප මේක තමයි වගේ කියලා. එතකොට එයාලා ප්‍රොමෝට් කරන දෙයක් තමයි ඒ කියන්නේ ඕක තනිකර බෝලේ පාස් කිරිල්ලක්. ඒ කියන්නේ උනන්දුව කැපවීම තියෙනවා නම් මේකෙන් ගොඩ යන්න පුළුවන්. එතකොට උගන්නන ඕනෙහෙකුට කියන්න පුළුවන් අපි ඉගැන්නුවා උඹේ උනන්දුව කැපවීම නැති හේ තමයි උඹට ගොඩ යන්න බැරි. ඔය වගේ තර්කයක් හදන්නේ. හරිද? ඒ කියන්නේ හැමතිස්සෙම මේක රෙස්පොන්සිබිලිටි එකක් ගන්න නැහැ. ලයබල් වෙන්නේ නැහැ. නමුත් ගද්දි කියනවා ඔයාට ජීවිතේ ගොඩ යන්න පුළුවන්, මේක තමයි මරුම වැඩේ, තාරුණ්‍යයේ හීනේ මේක තමයි, ඔයාගේ ඇචීව්මන්ට්ස් ගන්න නම් මේක ටාගට්ස් දිනන්න ඕන, මෙහෙම දිනන්නව නම් මේක තමයි පාර. ඒ වගේ එන බයිලා සීන් එකක් ගහනවනේ. හැබැයි ගණ්ඩ ඉස්සරලා එහෙම බයිලා කෙලලා මූව අරගෙන දැන් මේ එන්නේ එන එක රැවටුණා කියලාත් දන්නවනේ, රැවට්ටුවා කියලාත් දන්නවනේ. ඒ කියන්නේ වින්දිතය නෙමෙයි මම මේ කතා වින්දිතය ඌ කොහොමත් මෝඩයනේ, ඌට තේරෙන්නේ නැති හින්දා ඌ මෙතෙන්ට එන්නේ. නමුත් අර මොනවාද මේ ව්‍යාපාර කරන පාර්ශවය ඇවිල්ලා ඌ තනිකර රැවටිල්ලනේ, ඌ දන්නවනේ. එතකොට ඌට මේකෙන් ගැලවෙන්න මොකක් හරි තියෙනවා ඔප්ෂන් එකක්. ඔන්න දානවා පොයින්ට් එකක් මූ උනන්දුව කැපවීම තියෙනවා නම් ඒ කියන්නේ එකක් විතරයි. ඒ කියන්නේ තව මූ කියන එක්ස්පීරියන්ස් හදා ගන්න ඕන බ්ලා බ්ලා කියලා සෙට් එකක් කියනවා. මූලික කෑල්ල ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තනේ නම් මේ උනන්දුව කැපවීම නැත්තම් කරන්න බෑනේ ඕන දෙයක් වගේ කියලා එකක් කියන්නේ. එහෙනම් කොමන් සිනාරියෝ එකක්, කොමන් බෝලයක් ඒක. ඕන එහෙකට හරියන තයිල වගේ. උනන්දුව කැපවීම නැත්තම් කරන්න බෑ කියලා. මේ ට්‍රේඩින් කියන එක උනන්දුව කැපවීම තිබ්බ කියලා කරන්න බෑ. එහෙනම් අපි හිතමුකෝ උනන්දුව කැපවීම කියන්නේ හෙන කමිටඩ් මිනිහෙක් කියන එකනේ. ඒ කියන්නේ සිරාවට බැහැලා කරන්න පුළුවන් වගේ සීන් එක. එතකොට ඇත්තටම ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක ගත්තට පස්සේ ඔය යුනිවර්සිටි යන ලෙවල් එක කියන්නේ හෙන කමිටඩ් සෙට් එකක්. ඒ කියන්නේ උන් A level O level වුණත් A level කාලේ හෙන ගේමක් දීලා තමයි A level පාස් වෙන්නේ. ඕකෙන් එන 1% සාමාන්‍ය අපි හිතමු 10% වගේ. එහෙම සෙට් එකක් ඉන්නවර බෝන් ටැලන්ටඩ් සෙට් එකක් ඉන්නවා. උන්ට ඕම නෙමෙයි ඉස්කෝලේ පැත්තක පළාතේ කියන තත් උන් අර රෑන්කින්ග්ස් දාලි වෙලා යන සෙට් එකක් ඉන්නව කොහොමද? මම කතා කරන්නේ ඒක නෙමෙයි. බහුතරය ඇවිල්ලා කමිටඩ් සෙට් එකක්. ඒ කියන්නේ උන් මහන්සි වෙලා පාඩම් කරලා හෙන්න ගේමක් දීලා යන සෙට් එකක්. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කමිටඩ්ම සෙට් එක තමයි. ඒ කියන්නේ මර නිකන් අපිට කුලකයක් විදිහට ගත්තොත් A level පාස් වෙලා යුනිවර්සිටි යන සෙට් එක කමිටඩ් සෙට් එකක්. දක්ෂතාවයේ තිබ්බ හෝ නොතිබ්බ කමිටඩ්. එහෙනම් ඒ සෙට් එකගෙන් 80% පැත්තකට දාමුකෝ. 50%ක්ම ගොඩ යන්න බෑ මේක. අපි සරල තර්කයක්නේ ඕක. ඔන්න මේක උගන්නන එක උන් කියනවා 90%ක්ම මේක උගන්නන උන් කියනවා. බිස්නස් එකක් කරගත්ත උන් මේක. කියන්නේ ළමයිව ගෙනල්ලා උගන්න සෙට් එක කියනවා උනන්දුව කැපවීම තියෙනවා නම් මේකෙන් ගොඩ යන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් තර්කයක් විදියට ලංකාවේ ඉන්න කමිටඩ් සෙට් එක අඳුරගන්න ලේසිම ක්‍රමය තමයි. දැන් මේක ඇවිල්ලා කමිටඩ් කියන්නේ නිකන් මේ පස් අදිනවා, ගස් කපනවා වගේ එකක් නෙමෙයිනේ, මොලෙන් වැඩ කරන එකක් නේ. ස්කිල්ෆුල් සීන් නෑනේ මේක. එතකොට ඒ කමිටඩ් සෙට් එක කුලකයකට ගන්න පුළුවන් ලේසිම තැන තමයි A level කරලා ඉවරලා යුනිවර්සිටි යන සෙට් එක. නොයන සෙට් එක කමිටඩ් නෑ කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. අපිට අර මේ කතා කිරීමේ පහසුව සහ අඳුර ගැනීමේ පහසුව විදියට ඔය කුලකේ. එතකොට ඕකෙන් අඩුම 50%ක්වත් කෙලින්ම 50%ක් අපි කපලා අයින් කළා 50%ක් තිබ්බොත් උන් සෙට් එක ගොඩ යන්න බෑ මේකේ. ඒ කියන්නේ උන් සෙට් එක නිකන් ඔය ඉන්න ගමන් සෙල්ෆ් ස්ටඩි පාරක් දාලා හරි මොනවා හරි කරලා කරගත්තොත් ගොඩ යන්න බෑ. ගොඩ යන්නේ නෑනේ. ඒ කියන්නේ ට්‍රේඩින් කියන එක රඳාපවතින්නේ නෑ කමිට්මන්ට් එක මත. කමිට්මන්ට් එක නැතුව මේක කරන්නම බෑ. ඒ කියන්නේ කමිටඩ් නැති එකෙකුට මේක කරන්නම බෑ. එතකොට ලංකාවේ බහුතරයක් මේ ට්‍රේඩින් වලට එන්නේ කමිටඩ් නැති මේ උන් ටික. ඒ කියන්නේ පුටුවක් උඩට වෙලා සල්ලි හම්බ කරන්න, මහන්සි වෙන්න තු සල්ලි හම්බ කරන්න, දෙයක් ඉගෙන ගන්න තු සල්ලි හම්බ කරන්න, ලේසියෙන් සල්ලි හම්බ කරන්න, ලේසියෙන් කෝටිපතියෙක් වෙන්න. ඒ වගේ මෝඩම සෙට් එකක් කියන්නේ. මේක ගැන යම් අවබෝධයක් නැතුව එන ඔය
ඔය ක්ලාස් කරන උන්ට අහුවෙන සෙට් එක ඇවිල්ලා ඒ වගේ හෙන මෝඩ සෙට් එකක්. ඒ කියන්නේ උන් හින්නම කම්මැලි සෙට් එකක්. එක්ක O level පාස් උත් නැහැ නැත්තම් ඉස්කෝලේ යන්නෙත් නැහැ. ජොබ් එකක් කරන්න උන්ට ඒ කියන්නේ මහන්සිලා වැඩක් කරන්න බෑ, පාඩම් කරගන්න බෑ. එක තැනක ඉඳගෙන යම් දෙයක් ස්ටඩි කරගන්න බෑ. ඒ වගේ සෙට් එකක්. අර හෙන කම්මැලි පාරකින් ගොඩ යන්න දෙන සෙට් එකක්. උන්ට ජීවිතේට මේක කරන්න වෙන්නේ. කොහොමද මේ ලයිෆ් සයිකල් එක කැරගෙන හැටි? අරුන් ප්‍රොමෝට් කරන්න එකක් කියලා ඒකට අහු වෙන්නේ ඒකේ ඉන්න ගොම්ම සෙට් එක. උන්ට තමයි කරන්න බැරිම සෙට් එක. එතකොට මේකේ ඇත්තටම තියෙන්නේ මේක ඉතා සංකීර්ණ වැඩක් මේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලින් ඉතාම සංකීර්ණයි. හැබැයි ඒක කරන්න දෙන ඇක්ටිවිටීස් ටික හරි පොඩි. දැන් අපි හිතමුකෝ මොකක් හරි සර්ජරි එකක් හරි නැත්තම් අපි මොනවාද ස්පේස් ඉන්ජිනියරින් හරි මොකක් නිකන් එන්න ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක් ගමුකෝ. එතකොට මේ ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකේ මොන හරි ඇක්ටිවිටි එකක් කරද්දී ඒකට ලොකු වැඩ ගොඩක් තියෙනවනේ. මේකේ තියෙන්නේ 99%ක්ම තියෙන්නේ ඉමෝෂන් වැඩක්. එතකොට ඒක බේස් වෙන නොලෙජ් එකකට. ඒ නොලෙජ් එක උඩ තියාගෙන ඉමෝෂන්. ඒ කියන්නේ හරි ලේසි ඇක්ටිවිටි එකක් තියෙන්නේ. බයිද සෙල්ද බටන් දෙකක් ඔබන්න විතරයි තියෙන්නේ. ඩිසිෂන් එකකට ඒ කියන්නේ yes no කියන ඩිසිෂන් එක ගන්න තියෙනවා. හැබැයි මේ ඩිසිෂන් එක ගන්න ආර කියන්න බැරි තරම් කම්ප්ලිකේටඩ් සිටුේෂන් එකක්. ප්‍රයිස් ඇක්ෂන් එකක් බලන්න ඕන. ඊට පස්සේ මේ තියෙන ප්‍රයිස් ඇක්ෂන් එක රීඩ් කරගන්න ඕන. එයාගේ තියෙන කැපිටල් එක කොච්චරද කියලා අදහසක් තියෙන්න ඕන. ඊට පස්සේ එයාගේ ඇත්තටම මනසේ තියෙන මේ වෙලාවේ මානසික තත්ත්වය මොකද්ද කියන එක බලපෑම් ඇති කරනවා. මූ නිකන් තරහෙන්ද ඉන්නේ මනස කාම් එන්වයරන්මන්ට් එකද තියෙන්නේ නැත්තම් ඔළුවේ මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔය වගේ හෙන්න සියුම් විදිහට මානසික තත්ත්වයන් බලපානවා මේකට. හරියට අර සර්ජරි එකක් කරන්න ඩොකෙක් වගේ. දැන් සර්ජරි එකක් කරන්න එක ඇක්ටිවිටි එකක් නෙමෙයිනේ. ඌ එතෙන්ට ගිහිල්ලා අර ඇඟ කපලා එන වැඩ ගොඩක්. නමුත් මේකේ තියෙන්නේ yes no ඔප්ෂන් දෙකයි. හරි ලේසි. ඒ කියන්නේ පිටින් බලද්දි පේනවා මාර ලේසිනේ මේක කියලා. හැබැයි ඒකම තමයි ඌව කෙලින්ම ඌව බිමට සමතලා කරලා දාන්න පුළුවන් ඒ වැඩේ. ඒක ආයෙ බේස් වෙනවා ඉමෝෂන් මත. ඊට පස්සේ ආයෙ ඌ ඒකට රියැක්ට් කරනවා. ඒක ආයෙ ඉමෝෂන් මත පදනම් මොහොම ගිහිල්ලා කෙලවිලා නන්නත්තර වෙන්නම පුළුවන්. අනිත් එක තමයි මේ වැඩේ කරන්න ගත්තට පස්සේ අර ලොටරි ගත්තම හැදෙන්නේ ඔළුවේ හීන. ඒ කියන්නේ නිකන් මට මේක ඇදුනොත් එහෙනම් මම මෙහෙම එකක් කරගන්නවා මෙහෙම කරගන්න. අන්න ඒ වගේ මේක හැදෙනවා. ඒතකොට එන ආතල්. ඒ කියන්නේ දැන් මේක අනිත් එක දැන් ලොටරි ගත්තොත් නම් ගන්න එක ඇදෙන්නෙත් නෑනේ. දැන් අපි ලොටරියක් ගන්නවා ලොටරි 10ක් විතර ගත්තොත් එකක්වත් ඇදෙන්නේ නෑ. දැන් මේකේ ට්‍රේඩ් මිලෝ මගුලක් දන්නේ නැතුව මේකේ එන්ට්‍රියක් දාපුවම ඒත් ප්‍රොෆිට් එනවා පොඩ හරි. ඒ කියන්නේ ප්‍රොෆිට් එනවා ලොසම දෙපැත්තනේ යන්නේ. මේක කන්සිස්ටන්සි කියන එකනේ කෙලවිල්ල තියෙන්නේ. ඒක පවත්වාගෙන යන්න බැරි ප්‍රශ්නනේ. අර දැන් අපි ප්‍රොෆිට් වේගනේදී අම්මට සිරි අර අපේ හීන හැදෙනවා. මේක නම් මරු තමයි. දැන් මොකෙක් හරි එකෙක් ඔන්න දැන් චූටි ගානක් දාලා ඒක නෙවෙයි සමහර ක්ලාස් වලට ඇවිල්ලා ෆීඩ්බැක් දෙනවුන් කතා කරන්නේ. මට නම් මේ සර් කියලා දෙන දේ නියමටම තේරුණා. මම හිතනවා මට යමක් කරගන්න පුළුවන් කියලා. මම හිතනවා දැන් මගේ ජීවිතේ සාර්ථකම කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය වගේ හෙන්න බුල් ගහනයි මුන් හිතන්නේ අර කොළ පාටින් මේ ප්ලස් මාක් එක ඇවිල්ලි ඉවරලා පොඩි ප්‍රොෆිට් එකක් එද්දි හිතනවා හරිද. අපි හිතමු බොහොම අමාරුවේ රුපියල් ඔන්න 5000ක් දාගෙන ඉවරලා නැත්නම් 1000ක් දාගෙන දැන් ප්‍රොෆිට් කරනවා. ඊට පස්සේ මම හිතනවා ඒක ප්‍රොෆිට් උත් වෙනවා. එතකොට මුදනා දැන් මේ මම 5000නේ මේක ලක්ෂ 5ක් විතර දැම්මනම් මේ වගේ 100 ගුණයකින් මට ප්‍රොෆිට් එනවනේ. අන්න මෙයා දැන් ඉමේජිනේෂන්. අම්මට ඊට පස්සේ මුට නිින්ද යන්න බෑ වැඩක් කර මොකක් හරිද අපි හිතමු A level කර ඉන්නේ කියන දා ජොබ් එකක් කරන එකෙක් ඉන්නවා. එහෙම නැත්නම් මොන හරි ස්ටඩි කරන එකෙක් ඉන්නවා. ඌ ඔක්කොම පැත්තකට දාලා ඉවරලා මේක කරන්න බලනවා. අර එතකොට අර ටික කෙලවිලා මොකද දැන් ඔළුව දුවන්නේ මේකනේ නිින්ද යන්නේ වැඩක් කරන්න බෑ මේකටම ඔළුව ફોකස් වෙනවා. අවසානයේදී කරලා කෙලවිලා නන්නත්තර වෙලා කුල්ල කුජීත වෙලා තමයි පස්සේ බලන්නේ. කියන්නේ මේකේ මිනිස්සු 5000ක් කරොත්
එකෙක්වත් ගොඩ යන්නේ නැහැ. ඒ තරම් මේක කම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රශ්නේ ප්‍රොෆිට් කරන්න බෑ කියන එක නෙමෙයි. ප්‍රොෆිට් කරන්න පුළුවන්. කන්සිස්ටන්සි නැහැ. ඔයා ප්‍රොෆිට් කරමින් ඉදිරියට යද්දී ඔයාගේ account එක grow වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඒක බලන්න පුළුවන් වෙන්නේ entry quantity එකෙන්. entry දෙකක් දාලා profit කරගෙන entry 100ක් 200ක් විතර කරගෙන එක දවසින් නෙමෙයි මාස 6ක් 8ක් අවුරුද්දක් තිස්සේ entry 50ක් 100ක් කරගෙන යද්දී ඇත්තටම පොසිටිව්ද නෙගටිව්ද account එක ටික ටික හරි grow වෙලාද නැද්ද? එහෙම නැත්තම් බඩු කෙලවිලා තමයි. ඒක නිසා එතකොට මම අද ඇත්තට මේක තම්නේල් එක තියෙන්නේ උනන්දුව කැපවීම තිබූ පමණින්ම මේක ක්‍රිප්ටෝ ගොඩ යන්න පුළුවන්. ක්‍රිප්ටෝ කියන්නේ ට්‍රේඩින් කියන එක. ෆියුචර්ස් ට්‍රේඩින් කරලා ගොඩ යන්න පුළුවන්ද? බෑ. මම මේ වීඩියෝ සීරීස් එක කරන්නෙම ඩීමෝටිවේට් කිරිල්නේ මේක ඇත්තම ඇත්තට බිටර් ට්‍රුත් එක මිනිස්සුන්ට මොකද්ද මේක ඇත්ත. ඒකෙන් කියන්නේ කරන්න එපා කියන එක. සමහර මිනිස්සු ඉන්නවා මොන තරම් ගේමක් කිව්වත් ඌ කරන්න يعني මම try කරනවා වගේ කියලා මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒතකොට යාළුවා try කරලා බලන්න ඕන කෙනෙකුට මේක try කරලා බලන්න පුළුවන්. වියදම් වෙන්නේ නැහනේ. self study කරන්න මේකේ තියෙන මැටීරියල් තියෙනවා, sources තියෙනවා, පොඩි ඕනනම් මේකේ පොඩි ගාණක් $10ක් 20ක් වගේ දාලා try කරලා බලන්න entries ටිකක් අරගෙන ඊට පස්සේ pay trading කරන්න යම් කාලයක දිගට study කරගෙන යන්න journal කරන්න. එතකොට ඔය කරගෙන යන කාලෙදී යාට තේරෙන්න පුළුවන්. එයාට සෙට් වුණොත් එහෙම මේක ගොඩ යනවා කියලා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මට හිතෙන ඒ කියන්නේ දැන් අපි ඔය සෝෂල් මීඩියා වල යද්දී අපි දකිනවනේ මේ ළමයි කියන දේවල් උගන්නන උන් කරන බොරුව ඒ දේවල් ගැන යම් අදහසක්. මට හිතෙන දේ මම කියනවා යම් කෙනෙකුට මේක වැදගත් නම් එයා ඒක ගන්න පුළුවන් එච්චරයි. අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවා නම් ඉග්නෝර් කරලා දාන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක කමිට්මන්ට් එක මත රඳා පවතින්නේ නැහැ. එච්චරයි. අපි වීඩියෝ එක මෙතනින් එන් කරනවා. තව වීඩියෝ එකකින් අපි ඉස්සරහදී හම්බුමු. වෙලාව 10:05 7:06 මණ්ඩේ දවසේ.